ඉතින් මගේ යාළුවනේ සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා. ඔයාලට මේ පේන්නේ අපි වගා කරලා තියෙන බටු වගාව. ඒකේ මේ අද විශේෂ දෙයක් කරනවා. අපි බටු අස්සන්න නෙලා ගැනීමෙන් අනතුරු අපි දැන් මේකට අපි බටු අස්සන්න දැන් පස් ගමනක් විතර නෙලාගෙන තියෙනවා. මේකට දැන් ඇත්තටම මේ ඔයාලට පේනවා ඇති මේ පොඩි පොඩි සත්තු ඇවිල්ලා ඉන්නවා. නොයිකුත් මේ ක්‍රොමියෝ ඇවිල්ලා තියෙනවා වගාවට. ඔයාලට පේනවා ඇති මේ ඉන්නෙත් මේ සතෙක්. ඉතින් මේ විශේෂයෙන්ම බටු වලට බටු කරලට විදින කර්ටි විදින පණුවා. ඒ වගේම තවත් මේ නොයිකුත් මේ මැස්සෝ ඉන්නවා. එයාලා මේ වගාවට හානි කරනවා. ඉතින් අපි බටු අස්සන්න ලබා ගැනීමෙන් පසුව මේ ක්‍රමීන් සඳහා අපි බෙහෙත් එකක් අපි දැන් ගහනවා ඔයාලට පේන්නේ. මොකද මේ අපි අනිවාර්යයෙන්ම මේ වගාව නඩත්තු කරන එක. ඒකට විශේෂයෙන් අයිති වෙනවා මේ ඔයාලා දන්න වල් නෙලීම් වාගේ මේකට මේ දැන් කුමියෝ බෝ වෙන්න කලින් අනිවාර්යයෙන්ම යාළුවනේ මේකට අපි කුමි විකර්ෂකයක් හරි කුමි නාශකයක් හරි අනිවාර්යෙන් යොදා ගන්න ඕනේ. එහෙම නැතුව වගාවටම මේ සත්තු ආවෙන් පස්සේ මේකට බෙහෙත් ගහලා එහෙම වැඩක් නැහැ. වෙනකොට එයාලා මේකට ඇවිල්ලා ඉවරයි. එතනින් පස්සේ මේ බෙහෙත් ගැහුවත් මේ ප්‍රයෝජනයක් නැහැ. අනිත් කාරණේ තමයි ඔයාලා බෙහෙත් ගහනකොට දැනගන්න ඕනේ මේ කොළ මෙන්න මේ යටට කොළ යටටත් ගහන්න ඕනේ. මේකේ මේ බටේ හරවලා ගහන්න ඕනේ. නැත්තම් මේකේ යට තමා ගොඩාම මේ මෙයාලා ඉන්නේ. මේ ඔයාලට පේනවා ඇති මේ යට තමා මේ එක එක සත්තු ඉන්නේ. එයාලා යට ඉන්නේ. එතකොට අනිවාර්යෙන් යටට හරවලා ගහන්න ඕනේ. ඉතින් බලන්න ඔයාලට තාසයි ඉතින් මේ බලන්න මේ බටු හැදිලා තියෙන හැටි. බොහොම හොඳට හැදිලා තියෙනවා. ඉතින් මේ වගාව අනිවාර්යයෙන්ම මේ පාලනය කියන එක අනිවාර්යෙන් අත්‍යවශ්‍ය කරුණක්. රෝගකාරක වෙනකොට ඒවට බෙහෙත් ගහන ඒවා ඒ වගේම නිසි වෙලාවට ඔයාලට මේ පේනවා ඇතිද මේ බටු වගාව දැන් අපි මේකේ ලාභයටත් වඩා අපි මේ සෑහෙන්න මේකේ අස්වැන්න ලබාගෙන තියෙනවා. ඉතින් තවමත් මේකේ බටු හැදෙනවා. මේක පටන් ගන්නකොට මම ඔයාලට කියපු දෙයක් තියෙනවා මේ බටු වගාවෙන් කවදාවත් අපට පාඩු වෙන්නේ නැහැ කියන. ඉතින් ඒ දේ ඇත්තටම සිද්ධ වුණා. මේකේ පාඩුවක් නැහැ. මේ ඕන තරම් අපිට අස්වැන්න දෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ වගාවට යොදන දේවල් නෑ කොළ මේ පිටි මකුණට යොදන්නේ මොනවද? ඒ වගේම මේ කරටි මේ වලට මේ බටු ගෙඩි වලට විදින පණුව ඉන්නවා. එයාලට මොකද්ද කරන්න ඕනේ? මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයාලා දැනගන්න. ඉතින් මේකේ ඔයාලට දන්නේ නැති දේවල් තියෙනවා අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ඒක කරන්නේ කොහොමද? මේකට දාන බෙහෙත් වර්ග මොනවද කියලා අනිවාර්යයෙන් මම ඔයාලට කියලා දෙන්නම්. වගාවක් කරනකොට වගාව සම්බන්ධව හොඳ දැනුමක් තියෙන්න ඕනේ. අපි මෙහෙම YouTube වීඩියෝ එකක් දැක්ක පමණින්ම මේ වගාවක් කරන්න බෑ. ඒකට අත්දැකීම් තියෙන්න ඕනේ. දාඩිය මහන්සිය හෙලන්න ඕනේ. එතකොට ගහකට පොහොර දාලා තියෙනවා. ඒ වගේම ගහකට බෙහෙත් ගහලා තියෙන්න ඕනේ. එතකොට පැලයක් හදලා තියෙන්න ඕනේ. ඒවා ඇත්තටම මේවා මූලික දේවල්. පැලයක් වුණත් හදන විදිහක් තියෙනවා. ගහකට පොහොර වුණත් දාන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ මගේ channel එකේ සියලුම දේවල් ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් වගා කටයුතු වලට ආස කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම මගේ channel එකත් එක්ක එකතු වෙන්න. මම දන්නා කරුණු මම කිසිම රහසක් නැතුව ඔයාලට කියලා දෙනවා. ඉතින් මම වැඩි මේක ගැන කතා කරන්නේ නැහැ. ඉතින් සියලුම දෙනාට තෙරුවන් සරණයි.